හෙලෝ ගායිස්, ඉතින් අද මගේ නිවාඩු දවස. ඉරිදා දවසක්. ඉතින් අද මම ඉතින් සුපර් මාකට් එකට යන්න කියලා හිතාගෙන ඉන්නවා. මුලින්ම මම යන්නේ පෙට් ෂොප් එකට. ඉතින් මෙන්න මේ පෙගීචන්ගේ කෑම එක ගන්න. නිවාඩු දවසට ඉතින් අපිට කොහොමත් වැඩි දවස. තනියම ඉන්නකොට ඉතින් තනියම හැමදේම කරගන්න ඕනි. මම අද ඉතින් බයිසිකලේ තමයි යන්නේ. පෙට් ෂොප් එකට විනාඩි 10ක් වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අද නම් ක්ලයිමේට් එකත් හොඳයි. දැන් පෙට් ෂොප් එක ඇතුළට මම ආවා. ඉතින් අද බලමු ලස්සන සත්තු ඉන්නවද කියලා. මේ ඉන්නේ නම් ෆයිටර් කෙනෙක්. එයා නම් මැරිලාද කොහොමද? ඇත්තටම මේ ෂොප් එකට ආවම ඔළුව මාර විදිහට රිලැක්ස් වෙනවා. නිවාඩු දවස්වලින් ඉතින් වැඩි හරියම ඉතින් මම මේ පෙට් ෂොප් එකේ තමයි ඉන්නේ. හරිම ලස්සනයි. මම මෙන්න මෙතනින් එහෙට නම් යන්නේ නැහැ. මොකද මේ පැත්තේ ඉන්නේ සර්පයෝ. මං හරි බයයි සර්පයොන්ට. හරිම ලස්සනයි සත්තු. ඉතින් පව්. මම යන්නේ මගේ කුරුල්ලගේ කෑම එක ගන්න. කුරුල්ලගේ කෑම එකත් අරගෙන යන්න ඕනේ සුපර් මාකට් එකට. ගෙදරට අවශ්‍ය බඩු ටිකත් ඉතින් නිවාඩු දවසේම ගන්න ඕනි. මොකද හෙට ඉඳලා ආයෙ වැඩ. ඉතින් වැඩ පටන් ගත්තාම සතියක් විතර එක දිගටම වැඩ කරන්න ඕනි. ඉතින් නිවාඩු දවසට අපි ඉතින් හැමදේම කරගන්න ඕනි තනියම තමයි. එක අතකින් ඉතින් ජපානයේ තනියම ඉන්න ජීවිතෙත් හරිම සුන්දරයි. මේ තියෙන්නේ මගේ බයිසිකලේ. මෙතන තමයි මම දාලා ගියේ. දැන් මෙතනම දාලා මම සුපර් මාකට් එකටත් යනවා. සුපර් මාකට් එකකින් බඩු වගයක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අරගෙනම යන්න ඕනේ. මොකද නැත්තම් ආයෙ පාරක් එළියට එන්න ඕනේ. එකපාරින්ම කොහම අරන් ගියාම ආයෙ එළියට එන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. හරිම ලස්සනයි සුපර් මාකට් එකේ බඩු ටික ලස්සන පිළිවෙලට අහුරලා තිනවා. ජපන් අය හරි පිළිවෙලයි. දැන් ඉතින් මම බඩු ටිකත් ගත්තා. දැන් ඉතින් ගෙදර යන ගමන් ඉන්නේ. දැන් ඉතින් පෙගීචන් බලන් ඇත්තේ මං එනකම්. මේ ඉන්නේ පෙගීචන්. එයාට කෑම දැම්මා. මේ මම පෙගීචන් එක්ක කලින් ගහපු ෆොටෝ එක. ඒකත් මම දැම්මා ඉතින්. දැන් ඉතින් උයන්න ඕනි. ඉතින් අද උයන්න හිතාගෙන ඉන්නේ මැකරෝනි එකක්. මැකරෝනි ඉතින් මං හදන විදිය නම් වෙනස්. ලුණු ටික පොඩියට කපාගෙන මිරිස් අමු මිරිස් වගේ දාන්න ඕනේ. එතකොට සැරෙනවා හොඳට. අමු මිරිස් දාලා තමා මං හදන්නේ. නිවාඩු දවසට ඉතින් අපි ඉතින් හැමදේම තනියම කරගන්න ඕනේ. කැරට් පොඩියට කපා ගන්නවා. හොද්ද හදා ගන්න ඕන නිසා ඉඟුරු ටිකක් දානවා. ඉඟුරු දැම්මහම ඇත්තටම රසයි. චිකන් ටිකත් කපා ගත්තා. දැන් මුලින්ම චිකන් ටික බැද ගන්න ඕනේ. චිකන් බැදලා සාමාන්‍යයෙන් පාට පොඩ්ඩක් එනකොට එළිය අරන් තියා ගන්නවා.
දැන් මම අර පොඩියට කපාගත්ත එළවලු වර්ග ටික ඔක්කොම දාලා මික්ස් කරනවා. ඒකට බිත්තරයක් දාලා. දැන් මම මස් හොද්ද හදාගන්නවා. අර බැදපු චිකන් වලින් ආයේ ඒක හොද්දක් හදනවා. ඊට පස්සේ මැකරෝනි ටික මේවා වෙනකන් ඉඳලා මේ තියෙන්නේ මම හදාගත්ත මැකරෝනි එක. මේ තියෙන්නේ ඉතින් මම අඳින චිත්‍ර. ඉතින් මම නිවාඩු දවසට අනිවාර්යෙන් චිත්‍රයක් අඳිනවා. මොකද ඒක තමයි මගේ හොබි එක. ඇත්තටම මේ තනියම ඉන්නකොට මේ වගේ දේවල් කරනකොට දවස ගෙවෙනවා. ඔළුව රිලැක්ස් වෙනවා. ඉතින් අපි ජපානයේ කියන්නේ ඇත්තටම බිසී රටක්. හැමෝම නිතර වැඩ කරන්න ඕනි. වැඩ කරලා එක නිවාඩු දවසක් වුණත් මේ විදිහට ගත කරනකොට ඇත්තටම කාලයක් යනවා තමන්ගේ ඔළුවටත් හොඳයි. මෙහෙම තමයි මගේ නිවාඩු දවස ගත කරන්නේ. මේ මගේ දෙවැනි වීඩියෝ එක. ඉතින් මගේ වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. සයෝනරා.